කිරිසමිඳුන් තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් අතරතුර වෙතේ. අපි තව දවස් කිහිපයකින් අපේ වාර්ෂික මංගල්‍යය සඳහා සූදානම් වෙනවා. ඉතින් මේ පුංචි මොහොත යොදා ගන්න අදහස් කළේ වාර්ෂික මංගල්‍යයක් කියන්නේ කුමක්ද කියන එක බොහොම සරලව ඔයාලගේ හදවත් වලට සමීප කරන්නටයි. වාර්ෂික මංගල්‍යයක් කරා අපි පැති දෙකක් කෙරෙහි අවධානය යොමු කරනවා. එකක් ආධ්‍යාත්මික පැත්ත, අනිත් එක බාහිර ලෞකික පැත්ත. හැම මංගල්‍යයක්ම තියෙන්නේ අපි දන්නවා සමරන්නට. අපි කියනවා every feast is celebrated. එතකොට මේ සමරනවා කියන වචනේ බැරි වෙලාවත් සයන් අයින් කළොත් මරනවා. දැනුවත්ව නොදැනුවත්ව සමහර මංගල්‍ය අමුමේ මරා දාන්නට අපි පෙළඹෙන අවස්ථාවක් තියෙනවා. අපි සුදෝ පේදුරු පාවුලු මුනිතුමන්ට කැප කරලා ඇත්තේ මේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය ආරම්භය මාස ගණනාවකට පෙර ආතුව පෙර සූදානමක් ඇති කළා. ඒ අපේ කිතුණු ඒකකවල දිවි පූජාවන් පවත්වලා. කිතුණු ඒකක 19ම පූජා 19ක් අපි ඒ ජනතාවත් එක්ක පැවැත්තුවා. එතකොට වාර්ෂික මංගල්‍ය සඳහා තියෙන 19තම සූදානම ඥානකාන්තය කොඩිගස් ඔසවල අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒතර මංගල්‍යයක් කරා ආධ්‍යාත්මික ශක්තිය තමයි බලාපොරොත්තු වෙන්න ඕන. අපි බෞද්ධිස්මය හරහා දෙවියන් වහන්සේගේ දරුකම අයිති කරගත්තා. ඒ දරුකමට කොච්චර පක්ෂපාතීව ජීවත් වෙනවද කියන එක හොයලා බලන්නට. ඉතින් ආදරාමිතා තේරුවකදී අපි උත්සාහ කරමු මේ අපි සමරන්නට යන වාර්ෂික මංගල්‍ය අපගේ ජීවිතවලට මොනවද කියන්නේ කියලා හොයලා බලන්නට. ඔබ සියලු දෙනාට ජයසුබේට.